Hi guys, welcome to our channel. ඉතින් අපි අද මේ පිට්ටු හදන්න තමයි යන්නේ. මේකට අපිට පොල්, හාල් පිටි, ලුණු සහ වතුර ස්වල්පයක් අවශ්‍ය වෙනවා. පොල් ගෙඩි එක පොල් සහ හාල් පිටි හුණ්ඩු එකහමාරක් වගේ අපි මේකට යොදා ගන්නවා. ලුණු ටිකකුත් දාගෙන අවශ්‍ය ප්‍රමාණයට වතුරත් එකතු කරගෙන අපි මේක හොඳට මික්ස් කරගන්නවා. ඉතින් මේ විදිහට ලේසියෙන්ම හදාගන්න පුළුවන් කෑමක් තමයි මේ පිට්ටු. පිට්ටු බම්බුවක් නැතුව හදන හින්දා අපි මේ විදිහට කප් එකකට දාගෙන ඒ පිට්ටු ටික ස්ටිමර් එකෙන් තියාගන්නවා. වතුර හොඳට පැහිගෙන එනකොට මේ පිට්ටු දාපු ස්ටිමර් එකේ භාජන උඩින් තියලා පියනකින් වහනවා. විනාඩි 10ක් වගේ යනකොට මේ විදිහට පිට්ටු ටික හොඳට තැම්බිලා තියෙනවා. පිට්ටු කන්න අවශ්‍ය කරන පොල් කිරි ටික හදාගෙන අපි ඒක ටිකක් රත් කරගන්නවා. ඔන්න ඉතින් පිට්ටු කන්න සැරත් ඕනේ හින්දා අපි ලුණු මිරිසකුත් හදා ගන්නවා. කෙහිල් කොලේකුත් කපන් ඇවිල්ලා අපි දැන් පිට්ටු කන්න තමයි ලෑස්ති වෙන්නේ. ඔන්න ඉතින් පොල් කිරි ටිකකුත් දාගෙන ලුණු මිරිස් ටිකකුත් දාගෙන අපි මේකේ රස බලන්න තමයි යන්නේ. අපි මේක හැදුවේ වැස්ස වෙලාවක රැට කන්න. මේ වගේ වෙලාවට නම් ගැළපෙනම කෑමක් තමයි මේ පිට්ටු. ඔයාලා try කරලා බලලා කමෙන්ට් එකක් දාන්න.